ඔයාලට කවදා හරි ආසාවක් ඇවිල්ලා තියෙනවද ඇනිමේ කතා අඳින්න, කොමික්ස් අඳින්න, නැත්නම් ඩිජිටල් වෝල්පේපර්ස් වගේම අඳින්න, නැත්නම් ඩිජිටල් ආර්ට් අඳින්න? ඒවා හැබැයි අඳින්න දන්නේ නැද්ද? මොකද්ද පාවිච්චි කරන software එක? මම ඒක මොකද දන්නේ නැහැ. ඒ වගේ අකවාට හිතුණා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ සීරීස් එකක් තියෙනවා මේකේ. මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ සීරීස් එකෙන් බලන ඔයාලට පොඩි ලෙවල් එකේ ඉඳන් නිකන් ප්‍රෝ කෙනෙක් වෙන්න මම කියලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකට පොඩි සපෝට් එකක් නේ 1k ගහන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එකේ පාවිච්චි කරන software එක තමයි Meetband Paint Pro කියන software එක. මේක ජපාන් software එකක්. anime එහෙම අදින්න professional කට්ටියත් පාවිච්චි කරන software එකක්. මේක 100% free දෙනවා. හැබැයි Microsoft Store එකේ නම් මේක සල්ලි දීලා ගන්න තියෙන්නේ. ඒක ගන්න එපා. කිසිම track එකක් හැකියාවක් මුකුත්ම නැතුව මේගොල්ලෝ දෙන original version එක free ගන්නේ. ඒ free version එක තියෙන. ඒ free version එක ගන්න කිසිම limit එකක් නැහැ. ඒක ගන්න විදිහට මම කියලා දෙනවා. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම description එකේ link එක දාලා තිනවා. ඒ link එකෙන් යන්න. link එකෙන් ගියන් පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ site එකකට. ඔයාලට වෙන මේ වගේ site එකක් Meetband Paint Pro කියලා. මේක තමයි මෙයාලගේ official site එක. ඔයාලට වෙනවා මේක දැක්කම පස්සේ මේ තියෙන ඒගොල්ලෝ හදපු animes මෙන්න මේ වගේ ඔයාලට හදින්න පුළුවන්. මේ වගේ හදින්න පුළුවන්. මේ cloud එකකුත් තියෙනවා. ඔයාගේ phone එකට photos එහෙම ගන්න ගොඩක් වටිනවා. මෙන්න මේ වගේ හදින්න පුළුවන් ඔයාලට. මේකේ දැන් මේක download කරගන්න ඒවා තියෙනවා. මේකේ තියෙනවා Windows 64 bit එක තියෙනවා. Windows 32 bit processor එක operating system එකට හරියන ඒවා තියෙනවා. MacBook ගන්න මම පාවිච්චි කරන ඒකට හරියන එකක් තියෙනවා. දැන් ඔයාලා මේක පාවිච්චි කරන බලන වීඩියෝ එක බලද්දී ඔයාලට එනවා. අඩේ මොකද්ද මේ Windows 32 bit 64 bit කියන්නේ? ඒක හොයාගන්න මම ඉක්මනටම කියලා දෙන්නම්. ඔයාලගේ PC එකේ settings වලට යන්න. මේක බලන්න ගොඩක් අය මේක කරන විදිහ දන්නවා ඇති. මම මේක කියලා දෙන්නේ දන්නේ නැති එක්කෙනෙකුට. දන්නේ නැති කෙනෙක් මොකද මෙතන දන්න ඔක්කොම දන්න අය නෙවෙයි ඉන්නේ. දන්නේ නැති අය ඉන්නවනේ. එතකොට ඔයා මේකේ about ගහන්න. about your PC වලට යන්න. මෙතන තියෙනවා අඩිය පල්ලෙහාට යන්න. මෙතන තියෙනවා ඔයාලට පේනවා system type කියන එකේ 64 bit operating system කියලා තියෙනවා. දැන් ඔයාලගේ මෙතන 32 තියෙනවා නම් ඔයාලා 32 එක තමයි download කරගන්නවා. මගේ 64 තියෙන නිසා මම 64 එක download කරගන්නවා. මේ දවස් ටිකේ සෙමඩියක් අඳින්න කතාව පොඩ්ඩක් කතා කරන ඉඳ ඕනේ ගණන් ගන්න එපා. මේ සෙම හැදිලා මේ අවුල් ගිහින් ඉන්නේ. එතන දැන් 64 bit එක මම මේක දැන් download කරලා තියෙන නිසා download කරන්නේ නැහැ. ඔයාලා මේක normal විදිහට download කරගෙන ඔයාලගේ මේකේ download ටිච් තැනට ගිහිල්ලා ඒක install කරගන්න. normal විදිහට install කරගන්න. ඔයාලගේ install කරන් පස්සේ මෙන්න මේ වගේ software එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඔයාලා මේක open කරගන්න. මේක පළවෙනි පාර open කරද්දී මීට වඩා window එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. මම මේ කලින් use කරලා තියෙන නිසා පොඩ්ඩක් මගේ එක වෙනස්. දැන් ඔයාලට පේන මෙතන advertisement එක ගන්න එක වැඩන්නේ අයින් කරන්න. මෙතන ඔයාලට පේන cloud එකක් පේනවා. ඔයාලා මේ cloud එක ඔයාලට cloud images ගන්න නැත්තම් background එකම ගන්න ඔයාලට ගොඩක් වටිනවා. හැබැයි මේක data තියෙනුනේ නැත්තම් මෙතන කතිර ලකුණක් වැටෙන්නේ. අපි මේක දැන්ට පොඩ්ඩක් අයින් කරගමු. දැන් guys මේ තියෙන මගේ හැදලා තියෙන account එක ඔයාලට මේකට පළවෙනිට ආවම පස්සේ මෙතන login and sign up කියලා පෙන්නනවා. ඔයාලගේ Gmail account එක තියලා ඒක normal විදිහට sign up වෙන්න. log වුණත් එකයි නැත්තම් Google එකෙනුත් log වෙන්න පුළුවන්. මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් මේ වගේ තමයි guys මගේ එක තියෙන්නේ. අපිට ඕන මේකේ profile එක දිනවා ඔයාලා හදලා ඕන නැපස ඔයාලට ඕන විදිහට friend request කරන්න පුළුවන්. followers ලා මෙතන ඉන්නවා. අන්න එක followers කෙනෙක් ඉන්නවා. මම දන්නේ නැහැ කොහොමද මේ follower කෙනෙක් ආවේ කියලා. අපිට මේක image එකක් කරලා තිනවා. මේක තමයි මගේ profile picture එක. ඔන්න මේක ඕනෙන් හදා ගන්න පුළුවන්. අපිට මේකට අපි හදන ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක මගින් හදා ගන්න පුළුවන්. ඒක දැන් අපි පැත්තක තියමු.
දැන් guys මේකේ පළවෙනියටම ඔයාලා බලන්න ඇති කොහොමද අපි මේකේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කියලා. මේකට ගියන් පස්සේ මෙන්න මේ වගේ තියෙන්නේ. ඔයාලට මෙතන control n press කරලා මෙන්න මේ විදිහට එකක් ගන්න පුළුවන්. නැත්නම් මෙතන files තියෙනවා. files වල මෙතන open new මෙන්න මේකෙන් ගන්න පුළුවන් එයා. එහෙම නැත්නම් මෙතන දැන් open කරද්දි මෙන්න මේකෙන් ගන්න පුළුවන්. එතකොට guys දැන් ඔයාලා මෙතන මේ තියෙන මෙතන description එකත් එහෙම තමයි මේ අපිට ඕන විදිහට A4 ද A3 තේ ටික දාගන්න පුළුවන්. background එකේ DP එක දාන්න පුළුවන්. මේක නම් 600 තියෙනවා. ඇති හොඳම resolution එක. මේක template එක පාවිච්චි කරන්න පුළුවන්. මේක මෙතන තියෙනවා comic කියලා තියෙනවා standard කියලා තියෙනවා. comic එක දාගෙන එක ටිකක් හොඳයි. ඒ වගේ නැත්නම් standard එකත් use කරනවා. පටන් ගන්න මෙන්න standard කියන එක. අපිට මේකේ සෙන්ටිමීටර් ගාන size එක දාන්න පුළුවන්. paper size එක දාලා කොහොමද මේක ඕකේ කරන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කොලයක් open වෙනවා. මේක තමයි guys මේකේ main window එක. මේකේ tools ඒවා ගැන එහෙම review කරනවා මම ඊළඟ වීඩියෝ එකේ තමයි මේකේ tools පාවිච්චි කරන විදිහ ඒ වගේ දේවල් කරන්නේ. මොකද මේ වීඩියෝ ගොඩක් ඔයාලට බලන්නත් එපා වෙනවා. අන්තිමට channel එකත් එක්ක වැඩක් කරන්න තියලා යනවා. ඊළඟ වීඩියෝ එකේ මම මේකේ tools එහෙම පාවිච්චි කරන විදිහ කියලා දෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි යනවා. මම මේක හදිස්සිය කරපු වීඩියෝ එකක් ගණන් ගන්න එපා. මොනවා අඩුපාඩු තියෙනවනම් channel එක